ඉතින් කොහොමද යාළුවනේ? ඔයගලන්ට ලස්සන දවසක්. එන්නකෝ මං අද කියන්න යන්නේ ලස්සන කතාවක්. මගේ ජීවිතේ මගේ පුතාගේ 18 වෙනි උපන්දිනේට අපි ගියපු ලස්සන දිවයිනක් ගැන ලස්සන කතාවක් තමයි මේක කියන්නේ. කොහෙද දන්නවද අපි ගියේ? ලැන්සෝරටි. ඒක කැනරි අයිලන්ඩ්ස් වලට අයිති වෙන තවත් අයිලන්ඩ් එකක්. මේ බලන්නකෝ හැමතැනම මුහුදෙන් වට වෙච්ච සංචාරකයින්ටම කැප වෙච්ච ලස්සන දූපතක්. ඔයා දන්නවද මේකේ ජනගහනය ඉන්නේ 1,50,000යි. නමුත් වසරකට 3 මිලියනයකට වඩා එංගලන්ත සංචාරකයෝ මේ දිවයිනට යනවා. මේකේ තියෙන අපූර්වත්වය තමයි මේ රට හැම වෙලේම උෂ්ණයි. අපි ගියේ දැන් පෙබරවාරි මාසෙනේ. නමුත් බලන්නකෝ හොඳට අවුව පායලා ටෙම්පරේචර් එක 22 degrees වලට තමයි හැමදාම තිබ්බේ. ඉතින් මේක තමයි මේ රටට මේ තරම් සංචාරකයෝ යන්න තියෙන අපූර්වත්වය. මේක ඇත්තටම මිලියන ගානකට ඉස්සෙල්ලා අවුරුදු වෝල්කැනෝ ඉරප්ෂන් එකකින් වැටිච්ච ලාවා වලින් හැදිච්ච දිවයිනක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක නෝර්ත් කෝස්ට් එකේ අප්‍රිකානු පැත්තට බර වෙන්න තමයි තියෙන්නේ. නමුත් මේක පාලනය කරන්නේ ඉස්පාඤ්ඤ ජාතිකයෝ විසින්. ඉතින් මේ රටේ ජීවත් වෙන්නේ ඒගොල්ලෝ. ඔන්න බලන්න අපි දැන් අපේ බඩු ලෑස්ති කරගෙන එයාපෝට් එකට යන්න ටැක්සි එක එනකන් තමයි ඉන්නේ. අපි ට්‍රැවල් කරේ ඊස්ට් මිඩ්ලන්ඩ් එයාපෝට් එකෙන්. ඒක තමයි අපේ ගෙදර ළඟම තියෙන එයාපෝට් එක. මේ තියෙන්නේ ඒක. මගේ පුතානේ ඉතින් මේකේ කතානායකයා. ඔන්න එයා ඉතින් හරිම එක්සයිට්මන්ට් එකෙන් යන්න ලෑස්ති වෙලා. අපි ට්‍රැවල් කළේ රයන් එයා කියන ලෝ කොස්ට් එයාලයින් එකත් එක්ක. ඒක ගැන කියනවා නම් ඒක අයර්ලන්ඩ් වලින් ෆන්ක්ෂන් වෙන එයාලයින් එකක්. නමුත් යුරෝපයේ රටවල් වලට ගමන් කරන්න මේගොල්ලන්ගේ ෆ්ලයිට්ස් ගොඩක් ලාභයට ගන්න පුළුවන්. සැප පහසුකම් අතින් නම් හුඟක් අඩුයි. අනිත් එක තමයි මේගොල්ලෝ හැම දෙයකටම charge කරනවා. වින්ඩෝ සීට් එකක් ගන්නව නම් ඒකටත් charge කරනවා. කෑම බීම හැමදේම අපි විසින්ම සල්ලි දීලා අරගන්න ඕන. ඉතින් ඔන්න අපි දැන් මේ කතාවෙන් පැය 5ක ගමනකින් පස්සේ ලැන්සරෝටි වලට ආවා. මේ තියෙන්නේ අපි ලෑන්ඩ් කරන්න ලං වෙනකොට රෑ වෙච්ච හින්දා අපේ සීට් එකේ ඉඳලා අපිට ලැන්සරෝටි පෙනිච්ච විදිහ. බලන්නකෝ ඒක අමුතුම පාරාදීසිකයට ගොඩ බහිනවා වගේ තමයි. මේ රට තෝරගන්න හේතු වුණේ ඇත්තටම මේ එංගලන්තේ තියෙන සීතලත් එක්ක තියෙන අඳුරු පාළු තනිකම එක මට හිතුණා පුතාට සුවිශේෂ දෙයක් එයාගේ උපන්දිනේට දෙන්න. මෙන්න බලන්නකෝ. ඒකට මම තෝරගත්ත හෝටලේ තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. මේක Beatrice Playa and Spa in Lanzarote. මේක තෝරගන්න සුවිශේෂ හේතුවක් තිබ්බා. මොකද මගේ පුතා කරන ඒවියේෂන් and ඔපරේෂන්ස් වලට එයාට ගොඩක් වෙලාවට එයාපෝට් එකක තියෙන සද්ද ඒ වගේම එයාපෝට් එක ෆන්ක්ෂන් වෙන හැටි හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන් අපූර්ව තැනක් තමයි මේ අපි තෝරගත්ත ලොකේෂන් එක. හරියට ලස්සන දූපතකට කුරුල්ලෝ පියාඹගෙන එනවා වගේ හැම විනාඩි 10කටම සැරයක් එයාලයින් එකක් මේ දූපතට පාත් වෙනවා. ඉතින් අපි මේ තෝරගත්තේ සී වීව් එකත් පූල් වීව් එකක් තියෙන කාමරයක් හින්දා මේ කාමරේට චුට්ටක් වැඩියෙන් ගෙවන්නත් උනා. නමුත් ඉතින් 18 වෙනි උපන්දිනේ සමරන මගේ පුතාට මේට වඩා හොඳ තෑග්ගක් කොහොමද මන් දෙන්නේ? මේ පහළ පේන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න
රෙස්ටුරන්ට් එක. මේ පේන්නේ ඒක තමයි. ඉතින් ඒක පූල් වීව් එකත් එක්ක තමයි රෙස්ටුරන්ට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් තව චුට්ට වෙලාවකින් ඕගොල්ලන්ට පෙනෙයි අපි ඒ රෙස්ටුරන්ට් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. හැබැයි මේ වීඩියෝ කරපු කිසිම තැනකදී මම කෑම වර්ගවලටත් එතන මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නත් තමයි රූපගත කරේ. ඇත්තටම මම මේ හැම දෙයක්ම රූපගත කරේ වෙන මොනවටවත් නෙවෙයි. මගේ පුතාට ජීවිතේ කවදා හරි මේ ලස්සන මතක සටහන් එයාගේ 18 වෙනි උපන්දිනේ දවසේ අම්මා ඉතුරු කරා කියන හැඟීම හැමදාම ඉතුරු වෙන්න ඕන හින්දා. මේ තියෙන්නේ අපේ රෙස්ටුරන්ට් එකත් ඒක ඉස්සරහා දර්ශනීය වෙන පූල් එකක් තමයි. ඉතින් පෙබරවාරි මාසේ හින්දා ඇත්තටම මහා ලොකු කලබලයක් මේ හෝටලේ නැහැ. මේ තමයි දැන් හෝටලෙන් එළියේ අපේ වීව් එක. මේ ඉස්සරහා තියෙන්නේ මුහුද. මේන්න බලන්න එයා පෝට් එකට ගුවන් යානයක් එනවා. මේ බලන්නකෝ එක කුණු පොදක්වත් නැහැ මේ පාරවල් වල. එතන තියෙන සයික්ලිං වලට වෙනම ට්‍රැක් එකක්, ඊට පස්සේ වෝකින් ට්‍රැක් එක වෙනම. ඉතින් ඒක හින්දා මිනිස්සු අතරේ කිසිම කලබලයක් නැහැ. උදේ පාන්දර 7ටත් මිනිස්සු නැගිටලා ඒගොල්ලන්ගේ එක්සර්සයිසස් කරනවා. ඊට පස්සේ මුහුද දිහා බලාගෙන හිමීට හැමෝම ඇවිදිනවා. අපිත් මේ නිවාඩුවේ දවස් 2ක් අපේ ෆෝන්ස් හැම දෙයක්ම අයින් කරලා අපි මේ පරිසරය විතරක්ම වින්ද දවස් 2ක් තිබ්බා. ඒ දවස් හරි ලස්සනයි. ඉතින් එළියට බැහැලා මුහුද දිහා බලාගෙන ඉන්න මම නම් හරිම ආස කරා. මේ හැම පැත්තක්ම වට වෙලා තියෙන්නේ මේ වෝල්කැනෝ වලින්, එහෙම නැත්තම් මොනවාද මතකත් නැහැ, භූකම්පන වලින් ඇතිවෙච්ච ලාවා වලින් හැදිච්ච කඳු. දැන් මේ මගේ පුතා දැන් දෙවෙනි සැරේටත් මේ 11 o'clock ස්නැක්ස් ගන්න ඇවිල්ලා. පේනවා නේද? එයා තරම් මේ ගමන අපි දෙන්නවත් එන්ජොයි කරේ නැහැ. නමුත් ඉතින් එයාගේ සතුටනේ. මේ පූල් එක අපි නම් බැස්සේ හවසට. මොකද හීටඩ් පූල් එකක් ඒක. ඒ වෙලාවට හොඳටම වතුර රත් වෙලා. පුතා නම් දැන් බහින්න යන්නේ. අපි ඒ අතරේ එළියට ගියා. ගිහිල්ලා ඇවිත්තා. මේ තියෙන්නේ ඉඳි. ලස්සනට ඒවා කප්පාදු කරලා ඒගොල්ලන්ට තියෙන එකම මල් පැල මේවා වුණත් මේවත් ඒගොල්ලෝ හරි පිළිවෙලට බලා ගන්නවා. හෝටලේ ගැන කියනවා නම් ඇත්තටම මේ හෝටලේ තෝරගන්න මට විශේෂ හේතුවක් තිබ්බේ. මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි හෝටල් එකක්. ඔයගලන්ට මම තව ඉස්සරහට පෙන්නන්නම් මේ හෝටලේ මොන තරම් පරිසරය එන ගෙස්ලට ලං කරන්න මේගොල්ලෝ කොච්චර උත්සාහයක් දැරුවද කියලා. මේ තියෙන හැම තැනම මේ රටට ආවේනික කැක්ටස් වර්ග. ඒවා තමයි ඉතින් මේගොල්ලන්ගේ ෆ්ලවර් ගාඩන් එකේ විදිහට වවලා තියෙන්නේ. මම ඒවත් ඉතින් පුංචියට රූපගත කරගත්තා. කාටත් කරදරයක් නොවෙන්න. බලන්නකො ලස්සන. ඉතින් මේ තමයි හෝටලේ ඇතුළ. පේනව නේද? දියැලක් එක්ක මේ රටට ආවේනික මේ කළු ගල් වලින් තමයි ඒ මුළු දියැලම ගලාගෙන යන ඒරියා එක හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මම මේ පෙන්නන්නේ මේ හැම තැනම වාඩි වෙන්න තියලා තියෙන හැම බංකුවක්ම හදලා තියෙන්නේ ලී කොට වලින්. පේනවද? ලස්සනට ඒ දියැල උඩ ඉඳලා ගලාගෙන එනවා. හැමදාම දවල්ට මේගොල්ලෝ මේක ඔන් කරනවා.
ඊට පස්සේ මෙතන ඉස්සරහට පේනව නේද? එතන තමයි අපේ මෙයින් රෙස්ටුරන්ට් එක තිබ්බේ. මෙතන හැම වේලක 3ටම බුෆේ එකක් දානවා. දැන් ඔන්න රෑ වෙලා. බලන්නකෝ. ඒ ලස්සන පරිසරය තවත් ලස්සන වෙන්න ඒගොල්ලෝ ලස්සනට ලයිට් සෙට් කරලා තියෙනවා. මෙතන මේ ඉස්සරහා තියෙන කඩපේලියක්. ඒක තමයි හෝටල් එකට අයිති කඩ ටික. ඒක පොඩි මිනි සුපර් මාකට් එකක් වගේ අපිට ඕන හැම බඩුවක්ම ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ඉතින් එතන ගොඩක් සල්ලි ගණන් වැඩි බඩුවල. මේ කොරිඩෝ එක ලීඩ් කරන්නේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එකට. අපිට හැමදාම කාලා ඉවර වෙලා අපිට එන්ජොයි කරන්න පුළුවන් විදිහට ඇතිතරම් බොන බීමත් එක්ක ළමයින්ට වෙනමම එන්ටර්ටේන්මන්ට් හා වැඩිහිටියන්ට ඩාන්සින් හරි මියුසිකල් ගෲප් එකක් හරි ගෙනල්ලා රෑ 11:00 වෙනකම් එන්ජොයි කරන්න හැම ෆැසිලිටි එකක්ම තිබ්බා. ඊට අමතරව ටේබල් ටෙනිස් ඒ වගේ ගේම්සුත් එතන තිබ්බා. දැන් මම මේ පෙන්නන්නේ අපේ රූම් එකට යන්න තිබ්බ එලිවේටර් එක, ග්ලාස් එලිවේටර් එකක්. ඉතින් ඒකේ යද්දිත් පරිසරයේ විඳින්න තමයි ඒ එලිවේටර් එක ලස්සන කරලා තිබ්බේ. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලා මාත් එක්ක හිටියානේ. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු.